කලිදාසට ගන්නවා තාච්චිය. ඉතින් කොහොමද? ඉතින් අද අපි යන්නේ බයික් රයිඩ් එකක් තමයි අපි යන්නේ. පටන් ගන්න මෙතන ඉඳන් වලට වෙන ලස්සන කුඹුරයක් නේ තියෙන්නේ. වටේටම ලස්සන කුඹුරයක් තියෙන්නේ. අපි අද යනවා මේ කුඹුරේ දිගේ අර ඉස්සරහ පේන කන්දේ මැදකට. ඒ කන්දේ මැද තියෙනවා නාන්න කරන්න ඕන දෙයකට මාර ලස්සන තැනක් තියෙනවා කන්ද උඩ. කන්දේ මැද හරියක අපි කන්දේ මැද හරියට යමු අද. ඉස්සරහට තව සුපිරි දේවල් තියෙනවා. අපි ගිහින් බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක සෑහෙන අමාරු ගමනක්. පාරේම සෑහෙන අවුල් ඒ වුණාට මාර ලස්සනයි මේ හරිය. පල්ලෙහා තියෙනවා මාර ලස්සනයි. පිට එක තව සෙට් එකක් කරනවා ඉස්සරහින්. පාර නැතිව කවුල් මේක කඳු තියෙන පාරක් සෑහෙන. අපි ගොඩක් නගයි තැනට පාර කොච්චර අමාරු වුණත් මේකේ ලස්සන තියෙන්නේ. අපි ඉස්සරහ වෙන්නන ඔයගලන්ට මේකේ ලස්සන මාරම ලස්සන වීඩියෝ එකක් තමයි එතන තියෙන්නේ. අපි බලමු ඉස්සරහට. අපි දැන් බයික් දාන්න තමයි යන්නේ. ඉතින් අපි යමු උඩට. ටිකක් යන්න තියෙන උඩට අපි උඩට ගිහිල්ලාම view එක පෙන්නන්න. එහෙනම් ඉතින් අපි ගමන පටන් ගන්න තැන ආරම්භයට ආවා. අපි මෙතනින් උඩට යනවා. ඔයාලට පේනවා ඇති. එතනත් මාරම ලස්සනයි. බලන්න. අපි මෙතනත් තව උඩට යනවා. සෑහෙන උඩට යනවා අපි. තව චුට්ටක් උඩට ආවා. අපි ඉස්සෙල්ලා හිටියේ පල්ලෙහා. දැන් ඊට වඩා තව චුට්ටක් උඩට ආවා. එතන මාරම ලස්සන තැනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. කොහොම වලකුත් තියෙනවා මෙතන. අපි ඒකෙත් උඩට යමු. එතන තියාගන්න බෑ. මාරම ලස්සන තැනක් විතර. ඒ තරමටම. වචන නෑ මේ තැන ගැන. මාරම ලස්සන තැනක්.
ඒගොල්ලන්ට ඇවිත් දවසක් නාලා කරලා එතන තියාගෙන කාලා එහෙම යන්න යාපු තැනක් තමයි මේක වැකේෂන් එකකට වගේ මාරුම ලස්සන තැනක් මේක. ඔයාලට නාන්න ගන්න පුළුවන්. මේ තමයි ඒ ලස්සන තැන. තවත් අපි උඩට යනවා. එතන ගලක් තියෙන අපි ගල්ලත් තව එහාට යනවා. ඔයාලට පේන්නේ නැති. මේක මාරුම ලස්සන ඉඳලා ඉතින්ලා අපි පල්ලා හිටියේ. අපි තව ටිකක් උඩට ආවා. ඒ හරිය මාරුම ලස්සනයි. මේ හරිය දිනවා පොඩියට ඇදිච්ච කියල්ල. බලන්න. තමයි. එතන ආණ්ඩ ඉතිරි. එතන ගල් වලින්ම ඇදිච්ච ස්විමින් pool එකක් වගේ දාන්න තමයි මේක. ගල් වලින් වට වෙලා ඇති ස්විමින් pool එක. මේ ස්විමින් pool එක වගේ එකේ අතනින් වතුර එනවා. ඉතින් මේ හරියෙන් වතුර ඔක්කොම අයින් වෙනවා. එතන නාන්න නම් කියාපු තැනක්. always පිරිසිදු වෙමින් තියෙන තැනක්. මේක ඒ කියන්නේ ටික මාරම ලස්සන උඩක් තියෙනවා පොඩි පොඩි තියදී. අපි යමු තවත් උඩට. තවත් උඩ තව ලස්සන දේවල් තියෙනවා බලන්න. ඉතින් අපි එතන බැලුවා. දැන් අපි තවත් උඩට යනවා එතනින්. අපි නාන්න ඕනි. අපි එනකොට ඉතින් මෙතන නාමු. එතන පුතිරි නාන්න. ඒ කට්ටිය ආවා. කට්ටිය ඉස්සරහට ගියා පොඩ්ඩක්. वाराणसी है नोर इमेज अंदर ठीक है दिख रहा है ना दारा है रंग यानी ada biwin udah ikat dua bulan bahan dulu yang tahu sudah deh saya udah berapa? Kenapa hari ini sih? Sempat kami ketawa itu berarti anda di mana? Waranasi saya nahu. Kaulasnya bingung mari itu kamu. Dawal ini kalau jangan tuh nih, bodoh kau besar ya. Ini jangan kira kita penting. Waranasi saya nahu. बस कंडाने बैठीला पार पड़ गया अंदर असील तक तमाई नहीं कट्टियां मिस रहेंगे भाई पार का हमारी निकर बस करना इतना पार अंदर अंदर अभी इतना बहुत रहा उधर karena dia no, kaki serangnya no, ini kerang seperti mana deki mak pei, mau kade, bodi hike kutek, awasan itu lasan ini juga, badan tino kian ni me, mahar mulasan dia, di dalam dalam, pikati udah dia. चले पड़ी अन्य अरे बिना दी सहन हमारी पार अन्य एक
What's that, eh? Saya mau di bare. Kemudian saya lu slop peti ini. Bina di bina. Ambu. Stop at the practice ada be mati ke tundri kawa Tatiana udah deh tadi hati no yang udah deh और ये दम मासे है ना पूरे डैम उड़ा कड़ी भी गए सबको चले मैं दिन भाई ने भी काटा तो मैं होने को मत खिलाने दे पसंद है इतना तमाई बम में अभी ने ओके यार गलत नहीं हो ना पुलंबा udah dawa mati atau apa ting අපි බලමු අපි දැන් යන්න යන්නේ අපිට බඩගිනි අපි දැන් කණ්ඩාවේ දැන් ඔන්න අපි දැන් යන්න යන්නේ කට්ටි යන්නලා ඇත්තිනවා අද තුනක් තියලා ඒ ඕක ටිකක් කලින් වෙලා ලස්සන තැන ඉතින් ඔය අයිරේ ගිහලා අපි යන්නේ ඕකේ ඇත්ති ගියා ඇදි මම වෙන්න අර ටික දාලා ඒක පටන් ගමු aku tikul yang ini. Oh, bang, oh, ini tadi deh. මේක පත්තු කරගෙන යනවා. ලස්සන view එකක් ඉඳන් අපි කැම හදනවා දැන්. ලාමු දෙයක් ගේන්න බෑ ලාමු දෙයක් ගන්න නෑ කිව්වට බෑ ඒක. අර උත්තර නිලා. මේක දාන්න පල් කරන්නේ. මේක දාන්න නේද? ඉතින් නාන්න පුළුවන්. ඒක බලන්න බෑ. එතන හඳා යන්න බා. ඔය පොට් එක වලයි දිගට බලලා අපි පයින්නවා. කවුරු? ලෝති නෑ තමයි. දුක් ගිලනවා කියලා නම් බහින්නේ නෑ. මොනවද තවන්නේ? මේ මිනිහා දෙලින් මරෙන් ගන්න අපි. මේ දැන් ඔකුරින් දර තියන්නේ මේක මීටරයි දැන් ඉන්නේ ඉඳලා බඩක් පුරා පොඩියෝදී මම පොඩියෝදී මේ නෑ මම නෑ ප්‍රයත්න කරන්න නෑ විදිහට මස්තු කරගන්න කියන්නේ මේ පොලිතින් ගැල්ලක් තියුද මේ පොලිතින් ගැල්ලක් තමයි අර බෑග් එක තමයි මේ හරියම කිසිම මනුස්ස වාසයක් නෑ ඔබ මනුස්ස කයිලා ඒ ලස්සන තවර ගලානියම ඉතින් වෙනවා බා අර වතුර මේ වෙනවනේ ini kotoran kota
Iya, apalagi lomba malam dengan ada ini වෙන අනිත් මේක දාගන්න පිටින් අයින් කරනවා වගේ මේක දාගත්තා විමර්ශනයේ බේරම ටික ඔය ඇතුල් තින්නේ මේන දාපපා එරෙස් මේ මේක අයින් කරනවා ඔය පිටින් අයින් කරනවා ෂොපින් එකේ තියෙනවා අර මේව දාපන් අරන් යම වෙනවා බා හුලඟක් වෙනවා කොහොමද ගුලි කළා වගේ දාන්න මලි ඔන්න ඔබ ඉටි වට්ටුවත් හරියයිද ආ ඒකත් අපි අපේ එක මේක නම් දරුවන් තාන්න නවතුමා නෝඩ ගෙදර ගිහින් ඔප්ෂන් එකක් නැහැ මෙතන අපි එහෙම මේක පත්තු කරලා පත් වෙනවා බං පත්තු කරලා අනේ දැම්ම දාන්න එපා දැම්ම දාන්න එපා දැන් පත් පිටින් දර ටික අල්ලලා තින්නේ දැන් දර ටික මිත් ගන්න මලි දෙන්න අර හරි හරි ඉතින් ඒක පොඩ්ඩක් දරවල අල්ලලා හරි හරි පස්ස ප්‍රමාණය ලස්සන එකක් සෑහෙන වරින් ආයි දාන්න බෑ මේ රසකාරක බෙහෙත් ටික අයින් කළා තාච්චි ලිපින් තියන්න තාච්චි ලිපින් තියන්න ඔය සික්තර උනේ මෙහෙන් තියන්න පොඩි මෙහෙන් තියන්න මේක මෙහෙන් තියන්න කොච්චර කරගත්තද ඒක පස්තු වෙන්නේ නැති නේ තාච්චි ගෑනු කුලන් බන්න ඔගේ අනන්න බයි බා ඒක පොඩ්ඩක් තාගන්න තාච්චි අනන්න බා ඔය පැත්ත මේ බානිත් පැත්ත රත් කරගන්න ඉස්සර අනිත් පැත්ත අනිත් පැත්ත මේක බා අන්න හැදුවම ලේසි වගේ නේ තේරෙනවද ඈ බා ඉත වැඩිලා බා අනේ අවසානයේ කඩන්න බා මේ පොළ කැඩ කරන එක මේක තේරෙනවා ඒ රේෂෝ එක තියලා හතර මේ පැත්ත වතුර අල්ලගෙන මේක හරි පොළ අපි ඔන්න දැන් ලිපපත් කරගන්නවා ඊට පස්සේ ඕක දාන්න බා ඒක ඉතින් ගිනි පුරවන්න නෑ කාල් ටික ලොකු මදි වගේ නේ කාල් උඩ තව ගල්ටියක් තිබුණද ගිනි පෙට්ටිය වල කරගන්න තියනවා ඈ ගිනි පෙට්ටිය ඒක අපි ගිනි පෙට්ටි ගන්න එනවනේ ගිනි පෙට්ටි ඔය පත්තු ඉන්න දැන් ලක්කේ මොළ දා උඩ තුම පත් වෙනවද බා මේ තවත් එකක් නේ මේ පැත්තට හරි දැන් දාන අලු වතුර ටික දාගත්තා ටිකක් ලස්සනට පස්සේ වතුර මදි වගේ නේ මේ වතුර රත්තරන් නානවා තමයි නාන ෂොට් එක නාමුද මේ රත්තරන් වතුර රත්තරන් උඩට සෑහෙන මහන්සිය පොඩි ස්නැක් එකක් ගන්න ඔය කොලේ ගහයි දැන් ගෝසිට උඩ සික අතේ ඕම නෙමෙයි බං මාන්නේ අපෝ අපිට දාන්නේ ඔබ වතුර පෙරලා එහෙම දාන්නේ ඕ එහෙම ගන්න බෑ එහෙම නෙමෙයි කොහමද වතුර දාලා අපිට ඉන්න ඕන ඊට පස්සේ වතුර ටික හින්දන්නේ ඒක රසයි ඕක වතුර වැඩි නෑ නෑ වතුර ඇති බං අපි නාති ඕක ඉඳලා බං අයින් පන්න හතර හැදින් පන්න ආ රස කෑමක් ඇදිනවා අපේ චෙක් ඉන්නවා චෙක් කෙනෙක් ඉන්නවා අපිට යන්නේ කරගියක් කියලා හැදෙනවා ඒ පයියේ නෙට්තරට අවුච්චනවා ඉවරයි නෙට්තරේ අපි කියමු කොයි එක හදනේ උන්ටත් එක්ක කියන්නේ කියලා තරම් අපි නුඩ්ලස් එක පොඩි දරකයක් ඉවරයි දාන්න උන්ටත් හරියනවා ඊට කාලා ලස්සනම දැන ඒ ආන්න තමයි යන්නේ මාරම ලස්සනයි
කියන්න වචන නැහැ. ඒ තරමට මේක ලස්සනයි. ඉතින් පුදුනා මෙතන අපි නූඩ්ලස් එක හදලා ඉවරයි. අම්මට අත. අන්තිම නූඩ්ලස් අපි දිනලා දැන් මේලාවේ. කිරාවා. රසයි. රේ දැනෙන්න. අත්තා. මේ හන්දක් ගියම. උඹ දැන් හැන්නේ කෑවකි. ඒක කනවා ඉතින් අපි නූඩ්ලස් එක හදාගත්තා. මේක හොඳ මාතල් තියෙන මේ බලපන් එකක්. උන් කන්නේ හැන්නේ අතෙන්නේ උන් කන්නේ තනි කර කෝටු වලින් ගෙම්මටම. ආයෙ ඉතින් කතා කරලා රෙන්න මේ වීඩියෝ මොලගෙන ආපු නෑ මේ මේව නේද කෝටු වලින් කන්නේ කොල්ලෝ. අතින් කන්න බැරි. ඔතන යන්න. රසයි. රායි. මෝටින්න සුද්ධ ජීවි. බලائے. ගෙදර අතර මෙහෙම කණේ ආතොත්. ඉතින් හැමදාම බත් එක අරන් එන්නේ හරියට. නෑ බත් එක අරන් උයන්න ඕනේ මෙතන දැන්. අන්න මොලේ ඉන්නේ කාකෝ. පුළුවන් දෙයක් කරපම්දා. කොරියාවේ විඥාන. අනන්තෙම් පියඹා. ඇවිදින් ඉලු කුමරා. ට්‍රෙන්ඩින් අද ට්‍රෙන්ඩින් ඈ. මේක ට්‍රෙන්ඩින් යනවා. එළුව හැම තැනම බන්නේ ඒවා. මේ බලපන් දීලා. ගහලා තියෙන්නේ. ඔව් ඔබ තමයි කොකෝර් එකක් යනවා. අය අපිත් යනවා. අවුල නෑ නේ ඔන්න දාව. ඒ ගියද මේක පත්තු කරගන්න එක සිටි යනවා. ඒ පොඩි බලන්න. ආවන්කෝ. ඒ වම්තන මේ බලපන් තුම. උඹ දානවා. පල්ලෙට තව මේවා. පල්ලෙ හම්මන් තව දුම. ඒ කියන්නේ රස්නේ වැඩි. මාත් කරනවා නෝද පුත. ඔරේ. වීඩියෝ දෙනේ අයියෝ. කලිදාසෙත් දා ගන්නවා තාච්චිය. තාම ගහවිලයි. දෙමු කලින් අවස්ථ දා ගන්න තාච්චි ගෙම්මට. චාන්. මෙඩිට් කරනවා කපලා අද මම. ඒවා ආවා. මිස්ටර් යනෝ මොන එක කරගත්තේ මොනවාද? ස්ටිකර් රිසීට් නාවයියෝ දැන්ට මදලා අපි බැලුවේ මෙන්න මේ මෙතනට ගිහිල්ලා ඕගොල්ලන්ට වටේ පෙන්නන්න අපි මෙන්න මෙතන තමයි ඒක හරි යන්න යන්නේ අපි නැගන්න උඩ පාර අවු නැගගමු ඉතින් අපි උඩට ආවා ඕගොල්ලන්ට උඩට වව් ඒක ලස්සනයි නේද අර කියන්නේ ගානි නාවා මාරම ලස්සනයි කියන්නේ අපිට හිතා ගන්න බෑ මෙතන මේ ගස් වලින් වට වෙලා මේක ඩ්‍රෝන් ෂොට් එකකටවත් තේරෙන්නේ නැහැ තරමටම මේ ගස් වලින් වට වෙලා තියෙන්නේ කොල් වෙනවා කොල්ල ටික අද මුඩ නැගින්න බැලුවේ ඉතින් කොට නැගින්න බෑ
ටිකක් කියනවා එක ගන්නවා. ඉතින් අපි දැන් ඉන්නේ අපි පොඩක් නාගත්ත දැන මෙතන පල්ලෙහා නාගත්ත දැන් ටිකක් උඩින් ඉන්නේ. අපි දියල්ල වැඩෙන් දැන් තමයි දැන් ඉන්නේ දියල්ලේ තියෙන පල්ලෙහාට වැඩෙනවා. ඉතින් අපි ආවා යාළුවෝ ඉන්නවා. ඊට ඉන්නවා. මාර වස්සේ. දැන් මේ බලමු කියලා වැඩ. ආගටි ඉස්ස. අර ඉස්සනවා. ඉතින් අපි කෑවා පොඩ්ඩක් නාගත්තා. අපි දැන් ඔහොම පල්ලෙහාට ගිහිල්ලා ඒ පල්ලෙහා තැනත් අපි ඉතින් නාගන්න මෙතන පළ පොඩ්ඩක් මදි. අපි අතෙන්ටත් නැග්ගා. අපි ගලුවා. ඉතින් ඉතිරි වතුරේ පුරවා ගත්තා. අපි දැන් එහෙනම් පල්ලෙහාට යන්න තමයි යන්නේ. අපි යමු පල්ලෙහාට. පල්ලෙහායින් අපි නාගන්න මොකද? ඉතින් ඔන්න අපි ඉතින් ගියා. දැන් නයිට් ඉතින් වැඩ කරලා කාලා බීලා නාලා. දැන් ආයෙත් ඔන්න පල්ලෙහාට යනකම ගිහින් ඉතින් තව ටිකක් පල්ලෙහාට නාලා කොහොම අපි ඉන්නේ කරනවා බලමු ඉස්සරහ. අද දවසේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. අපි උඩට ගියා ගිහිල්ලා අපි වෙලා කාලා දැන් පොඩක් අපි නාලා ආයෙත් මෙතනටත් ඇවිත් මෙතනින් අපි නාලා තමයි දැන් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපේ වීඩියෝ එක ලයික් කරලා වීඩියෝ එක ෂෙයා කරලා අපේ channel එක subscribe කරලා අපිට support එක දෙන්න. ඉතින් හැමෝටම ජය වේවා.